හොඳ විසඳුමක්. මේ කියා දෙන කාරණාව ඔබ පිළිතුරු බලාපොරොත්තු වෙන ගොඩාක් ප්‍රශ්නවලට සාර්ථක විසඳුමක් වේවි. හිතන්න මේ වගේ සැහැල්ලු කෝපයක් වුණත් එකම ඉරියව්වකින් ගොඩාක් වෙලා අල්ලගෙන ඉන්න ගියොත් තමන්ගේ අතට සෑහෙන වෙහෙසක් වේදනාවක් එනවා. ඒ වේදනාවෙන් වෙහෙසින් නිදහස් වෙන්න නම් කල යුත්තේ එක්කෝ ඉරියව්ව පොඩ්ඩක් වෙනස් කරන එක. එහෙම නැත්නම් මේ සැහැල්ලු බර වුණත් අතහරින එක. සැහැල්ලු බරක් පවා අතහැරීමෙන් සුවසහනයක් ලබන්න පුළුවන්. එහෙව් එකේ මහා බරක් ගැන කවර කතාද? ජීවිතේ ප්‍රශ්න වුණත් ওই විදිහමයි. ඇතැම් වෙලාවට අපි අල්ලගෙන විඳවනවා. එල්ලගෙන විඳවනවා. අතහැරගන්න බැරුව විඳවනවා. ඒ ප්‍රශ්න වලට තියෙන විසඳුම අතහැරීමයි. සැහැල්ලුවෙන් පහසුවෙන් අතහරින්න පුළුවන්කම තිබ්බනම් එතනම ප්‍රශ්නේ විසඳෙනවා. බලන්න මේ කතාව. අපේ බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක භික්ෂුන් වහන්සේලා 509ක් එක්ක යම්කිසි ගමනක් වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා. භික්ෂුන් වහන්සේලා 509 පිටිපස්සෙන් වඩිනවා. ගමන ටික දුරක් යනකොට මේ ගමනට තව ආගන්තුකයෝ දෙන්නෙක් එකතු වුණා. ඒ දෙන්නා බුදුරජාණන් වහන්සේටත් භික්ෂුන් වහන්සේලාටත් පිටිපස්සෙන් එනවා. මෙතන හිටපු එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේටත් අර භික්ෂුන් වහන්සේලාටත් බොහොම කැත කතා කිය දොස් කියන්න පටන් ගත්තා. බයින්න පටන් ගත්තා. හිත පෑරෙන හිත රිදෙන වචන එක දිගට කියන්න පටන් ගත්තා. භික්ෂුන් වහන්සේලාට දැන් මේක අහගෙන ඉන්නකොට අමාරුයි. නින්දා අපහාස අවලා දෙනවා. හිතට හරි වෙහෙසයි. හැබැයි බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දයිනේ. භික්ෂුණුත් ඒ නිසා නිශ්ශබ්දවම වැඩම කළා. හැබැයි අනික් එක්කෙනා අර දොස් කියන වාරයක් පාසා බුදුරජාණන් වහන්සේගෙත් ගුණ කියනවා. නෑ එහෙම කියන්න එපා. බුදුරජාණන් වහන්සේ බොහොම හොඳ කෙනෙක්. භික්ෂුන් වහන්සේලාගේ දොස් කියනකොට අනික් කෙනා ගුණ කියනවා. නෑ එහෙම භික්ෂුන්ට දොස් කියන්න එපා. මේ භික්ෂුන් හරි හොඳයි, ගුණ සම්පන්නයි, සීලවන්තයි. ගුණ කියන්න පටන් ගත්තා. ඒක ඇහෙනකොට අර භික්ෂුන් වහන්සේලාට ටිකක් සතුටුයි. ඉතින් ওই දෙකම තිබුණා එතන. එක්කෙනෙකුගෙන් නිന്ദා අපහාස ගැරහිලි, අනිත් කෙනාගෙන් ප්‍රශංසා වර්ණනා. හැබැයි ওই දෙකම වැඩි වෙලා තිබ්බේ නැහැ. ඒ දෙන්න වෙන පාරකින් හැරුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් එක්ක පාරෙන් පොඩ්ඩක් ඉවත් වෙලා වාඩි වුණා. ඇහුවා භික්ෂුන්ගෙන්, මහණෙනි අර අපට පිටිපස්සෙන් ආපු දෙන්නගෙන් එක්කෙනෙක් හොඳටම දොස් කිව්වනේ. එහෙමයි ස්වාමීනි, හොඳටම දොස් කිව්වා. ඉතින් මහණෙනි ඒ දොස් කියපු කාරණා ඔබ ඔබේ ජීවිතය තුළ දකින්නවද? නෑ ස්වාමීනි. ඒ කියපු එකදු දෝෂයක්වත් අපි අපේ තුළ දකින්නේ. අපේ ළඟ තියෙන දෙයක් නෙමෙයි ඒ කිව්වේ. එයා කොහෙන් හරි අහලා වරදව ගත්ත දේවල් ටික අපිට නිന്ദා අපහාස විදිහට කියාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි එහෙනම් ඒක අතහරින්න. ඔබ ළඟ නැති දෙයකට නම් ඒ දොස් කිව්වේ, ඒව ඔබ ගන්න එපා. අපි සමහරවිට කොච්චරනම් අනුන්නේ හිත පෑරෙන වචන අල්ලගෙන විඳවනවද? අනිත් අය වැරදි වැටහීම් වලින් අපිට කියපු කතා අපි අල්ලගෙන විඳවනවද? එකම එක වචනයක් අවුරුදු ගණන් සමහරවිට මේ හිත ඇස්සේ පැසවා අපි විඳවනවද? මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ අල්ල ගැනීම නිසා. පුළුවන් වුණොත් එහෙම මේ වචනේ අතහරින්න
එතනින්ම ප්‍රශ්නය විසඳෙනවා. අතහැරීම හොඳ විසඳුමක්. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි අර අනිත් එක්කෙනා ඔබට හරියට ප්‍රශංසා කළානේ. එහෙමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. එයා නම් ප්‍රශංසා කළා වර්ණනා කළා. ඉතින් මහණෙනි ඒ ප්‍රශංසා කරපු කාරණා වර්ණනා කරපු කාරණා ඔබ ඔබේ තුල දකින්නවද? එහෙමයි ස්වාමීනි. ඒ කාරණා අපි අපේ ජීවිතය තුල දකිනවා. ඒ වර්ණනා කිරීමට සුදුසු ප්‍රශංසා කිරීමට සුදුසු කාරණා අපි ළඟ තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එහෙනම් ඒකත් අතහරින්න. ඔබ ළඟ කොහොමද තියෙන ಗುಣ තව කෙනෙක් ප්‍රශංසා මුඛයෙන් කතා කළා කියලා ඒ වචන අල්ලගන්න ඕනේ. ඒ වචන අල්ලාගෙන ආඩම්බරකමක් මාන්නකාරකමක් හදාගන්න ඕනේ. මහණෙනි මේ වචනත් අතහරින්න කිව්වා. බලන්න බුදුරජාන් වහන්සේ ශ්‍රාවකයන්ව හික්මුවපු හැටි. ගැටෙන දේ අල්ලගන්නත් එපා කිව්වා. ඇලෙන දේ හිතට මාන්නේ හටගන්න දේ ආඩම්බරකම් හටගන්න දේ ඒකත් අල්ලගන්න එපා කිව්වා. එහෙමනම් තේරුම් ගන්නට අතහැරීම හොඳ විසඳුමක්. තම තමන්ගේ ජීවිතවලට අවස්ථානුකූලව මේ කියා දීපු කාරණේ ගලප ගන්න. ඔබේ ගොඩාක් ප්‍රශ්න ඔබටම අතහැරීම තුලින් විසඳ ගන්න ලැබෙවි. ඒ නිසා තේරුම් ගන්න. අතහැරීම හොඳ විසඳුමක්. තෙරුවන් සරණයි.